උණු තේ බොනවා, හුමාලේ අල්ලනවා. ඒකෙන් මොකද වෙන්නේ? යම් කොරෝනා වෛරසයක් තිබුණොත් ශරීරය ඇතුලේ මේක විනාශ වෙලා යනවා. ඒ නිසාල ඔයාලා වර්තමානයේ WHO වලින් දෙන විස්තර දැක්කනම් ඒකෙන් ඔයාලා තේරුම් ගනි දැන් චීනයේ අලුතෙන් ලෙඩු හම්බෙනවා. නමුත් අලුතෙන් කවුරුත් මැරෙන්නේ නැහැ. මොකද මෙහි අය ඒකට අවශ්‍ය බෙහෙත ගැන දන්නවා. ඒ තමයි හුමාලය ඇල්ලීම. කේතලයට වතුර පුරවලා ඒකේ වතුර ගන්න බටෙන් එන හුමාලය දවසකට 4 වතාවක් අල්ලන්න. දවසට 6 වතාවක් උණු වතුර බොන්න. දවසට 4 වතාවක් තේ බොන්න, කිරි බොන්න. ඔයාට කොරෝනා රෝගය තියෙනවා නම් දවස් 4ක් දක්වා මේක කරන්න. 5 වෙනි දවසේ විද්‍ය අඩු වෙලා යාවි. යාළුවනේ මම මේ වීඩියෝ එක හොරෙන් කරන්නේ ඔයාලා මේක ඉන්දියන් රජයටත් ICMR එකටත් යොමු කරන්න. අපගේ ಭಾರತයේ මේ වෛරසය පැතිරෙන්න එපා. මුළු ලෝකෙම එන්නතක් හොයනවා. නමුත් මේකට ප්‍රතිකාර බෙහෙතක් නැහැ. ಭಾರතයේ දොස්තරවරුන්ට කියන්න බෙහෙත් නොදී ඉන්න එපා කියලා. නමුත් යම් තාක් කොරෝනා පොසිටිව් රෝගීන් ඉන්නවා නම් එයාලට දවසට 4 වතාවක් හොමාලේ අල්ලන්න, 6 වතාවක් උණු වතුර බොන්න දෙන්න, 4 වතාවක් තේ බොන්න දෙන්න. දවස් 5කින් පස්සේ එයාලගේ රිපෝට් අරගෙන බලන්න. ඒවා නෙගටිව් වෙලා ඒවි. මම ඔයාලට චීනයේ වුහාන් නගරයේ ස්වභාවය කියන්නම්. මේ හැම ගෙදරකම කොරෝනා රෝගියෙක් ඉන්නවා. මෙයාලා ගෙදර උණු වතුර හුමාලේ අල්ලනවා, උණු වතුර බොනවා. ඔයාගේ ශරීරය ඇතුළතම වෛරසය මැරිලා යනවා. මේකට බෙහෙත් දෙවි. ඒකට බෙහෙත් හොයන්න මාස 4ක් 5ක් යාවි. නමුත් එතෙක් ඔයාලා දවසට 4 වතාවක් තේ බොන්න, දවසට 4 වතාවක් කිරි බොන්න. රස්නේ තමයි ශරීරයට අවශ්‍ය වෙන්නේ. එවිට මේ වෛරසය විනාශ වෙනවා. යාළුවනේ මම ඔයාලට මෙහෙදී සත්‍ය තත්ත්වය කියන්නේ. දැන් ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල් වල එච්චර මැරෙන්නේ. ඒ මිනිස්සු ටිකක් උසස් කියලා හිතන් ඉන්න නිසා උණු වතුර බොන්න කැමති නැහැ. එයාලා බෙහෙත් බොනවා. නමුත් මේ වෛරසයට කිසිම බෙහෙතක් නැහැ. මේකට කිසිම බෙහෙතක් නැත්නම් මිනිස්සු බේරෙන්නේ කොහොමද? මම මෙහි ඇත්ත ස්වභාවය කියන්නේ. මේ වීඩියෝව IMCR දක්වා යවන්න, මෝදිතුමාටත් ලැබෙන සලස්වන්න. ඔයාලත් දොස්තරලට බෙහෙත් දෙන්න අවශ්‍ය නැහැ කියන්න ඕනේ නැහැ. ඔයාලා බෙහෙත් ගනිමින් ඉන්න. නමුත් දවසට 4 වතාවක් උණු වතුර බොන්න දෙන්න, තේ බොන්න දෙන්න. පස්සේ යාගේ රිපෝට් අරගෙන බලන්න. අඩු වේවි, නෙගටිව් වේවි. යාළුවනේ මේ කතාව මුළු රටේම පතුරවන්න. අවසානයේ මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ ಭಾರತ දේශය රැක ගන්න. चाहिए। जय हिंद, जय भारत।